ගිහි දිවියට සමුදීලා පැවිදි දිවියට එළඹුණු ලංකාවේ ජනප්‍රිය කලාකරුවන් කීප දෙනෙකු ගැනයි අද වීඩියෝ එක. මංජු තේනුවර. සිරස ටීවී ආයතනයේ විකාශනය වුණ ලන්ච් ටයිම් ටීවී වැඩසටහන වගේම තවත් වැඩසටහන් ගණනාවක්ම මෙහෙයවපු දක්ෂ නිවේදකයෙකු තමයි මංජු තේනුවර කියන්නේ. මොහු ඉතාමත් සංවේදී මෙන්ම අනුන්ගේ දුකේදී පිහිට වෙන පුද්ගලයෙකු ලෙස මිනිසුන්ගේ හදවත් දිනාගෙන තිබුණද හදවතට කතා කරපු මේ උතුම් චරිතය 2020 වර්ෂයේදී මාතර විජේසිංහ හිමි නමින් පැවිදි දිවියට එළඹුණා. වර්තමානය වන විට උන්වහන්සේ වෙහෙර විහාර සංවර්ධනය කටයුතු මෙන්ම බුද්ධ ශාසනවල විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා. නීතා සමරනායක. නීතා සමරනායක කියන්නේ ලංකාවේ ඉඳපු අතිශය දක්ෂ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම දක්ෂ නිවේදකවරියක්. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වුණු අමන්දා ටෙලිනාට්‍ය වගේම තවත් ටෙලිනාට්‍ය කිහිපයක් රඟපෑවා ඔබට හොඳින් මතක ඇති. නමුත් මැය 2021 වර්ෂයේදී මීරිගම පරම නිබ්බාන ධර්ම ආයතනයේදී පූජ්‍ය ධම්ම සදීමා භික්ෂුණී වහන්සේ නමින් පැවිදි දිවියට එළඹුණා. සෝමසිරි අලකලන්ගේ. සෝමසිරි අලකලන්ගේ කියන්නේ අපේ රටේ හිටපු අතිදක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක්. සුහද කොකා, හිනිඅවි සහ ගිනිකෙලි, සිකුරු හත්තේ, යකඩ පිහාටු වැනි චිත්‍රපට බොහොමයකට වගේම ටෙලිනාට්‍ය බොහොමයකටත් රංගන දායකත්වය සැපයුවා. අපේ රටේ සිනමාවට වගේම ටෙලිනාට්‍ය ශේෂ්ත්‍රයටද විශාල මෙහෙවරක් ඉටු කළ මෙතුමා 2017 වර්ෂයේදී හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින් ගාල්ල උළුවිටිගේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී පැවිදි දිවියට එළඹුණා. මේ උතුම් සම්බුද්ධ ශාසනයේ වැඩ සිටමින් උදාර ශාසනික ආගමික ජාතික මෙහෙවරක් සිදු කරන්නට මානසික ශාරීරික සුවපත්භාවය ලැබේවායි අපේ පෙතුමයි.